හරි ළමයි කොහොමද ඉතින් හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්න ට්‍රේඩින් මාස්ටර්ලන්කා අපේ YouTube channel එකට රයිට් ඉතින් කියනවා අද ට්‍රේඩින් සෙෂන් එකක් නෙවෙයි අද ඩිමෝ account එකේ අපි ඉන්නේ එතකොට ඔය කට්ටිය කරන වැරදි ගැන තමයි අද පොඩ්ඩක් අපි කතා කරන්න යන්නේ ඔය කට්ටිය කරන වැරදි ගැන තමයි අපි පොඩ්ඩක් කතා කරන්න යන්නේ එහෙනම් මෙන්න මේ වැරදි කරන්න එපා අදින් පස්සේ හොඳට ඔළුවේ තියන් ඉන්න රයිට් මම ටග් ගාලා ඉවර කරනවා වීඩියෝ එක රයිට් සාමාන්‍ය විනාඩි 10ක් වගේ ඇතුළත මම මේක කතා කරලා ඔක්කොම ඉවර කරන්න රයිට් එහෙනම් පළවෙනියටම කතා කරා. එතකොට පළවෙනියටම කියන්න ඕන මොකද්ද? අපි මේ ට්‍රේඩ් කරන්න කියලා කාලඟටද ඇවිල්ලා තියෙන්නේ. අපි ට්‍රේඩ් කරන්න කියලා කාලඟටද ඇවිල්ලා තියෙන්නේ. ඈ එක්තරා platform එකකනේ එක්තරා platform එකකට. එතකොට මේ platform කවුද? දැන් මම මේ මෙතන පේනවා මේ entry එකක් තියෙනවා ළමයි. right? මම ඒ entry එක normally මම දාලා පෙන්නන්නම් demo එකේ. අය මම demo එකේ ඉන්නේ තද බලන්න විනාඩි දෙකකට විනාඩි දෙකකුත් නෑ විනාඩියක් ඇතුළත මේක එනවා කැනල් එක පල්ලෙහාට හරිද නෝමලි බලන් ඉන්න මම මේ ඉරක් ගහලා තියෙන උතෙන්ද මාකට් එක කියන එනවා බලන්ගෙන ඊට පස්සේ මාකට් එක මෙන්න මෙතෙන්ට එනවා කියලා තමයි තියන් ඉන්නේ රයිට් එතකොට කියන්න ඕන ළමයි අපේ පාඩමාවට සම්බන්ධ වෙන කැමති කට්ටිය සම්බන්ධ වෙන්න පුළුවන් රුපියල් 8,000ක් වෙන්නේ එන්න ට්‍රේඩින් වලින් වින් කරන්න පුළුවන් රයිට් පාත ෆෝන් නම්බර්ස් එකේ මට පර්සනල් WhatsApp මැසේජ් එකක් දාන්න රයිට් එතකොට ළමයි මෙන්න මේ වැරදි කරන්න එපා කවදාවත්. මෙන්න මේ වැරදි කවදාවත් කරන්න එපා. රයිට්. එතකොට අපි මේ මොකද්ද? හොරෙක්ගෙන් සල්ලි හොරකම් කරන තමයි අපි ඇවිල්ලා තින හොරෙක්ගෙන් සල්ලි හොරකම් කරන්න ලේසි වෙන්නේ නෑ ළමයි. හරිද? හොරෙක්ගෙන් සල්ලි හොරකම් කරන්න ලේසි වෙන්නේ ඇයි? අපිට වැඩිය එක අඩියක් හරි ඉස්සරහින් තමයි මේ හොරා ඉන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ හොරාගෙන් සල්ලි එළියට ඇදලා ගන්න. රයිට්. එහෙනම් පළවෙනිම දේ මම කියන්නම් මාකට් එක ඇතුලේ ඇවිල්ලා පැය ගණන් ලත වෙන්න එපා. පැය ගණන් ලත වෙන්න එපා. මාකට් එකට ආවා. මාකට් එක බැලුවා මොකද්ද වෙන්නේ? මොන සිටුේෂන් එකක දැන් මාකට් එක තියෙන්නේ? රයිට් අපේ ක්ලාස් 5 කරන කට්ටිය දන්නවා. හරි. දවසම මාකට් එක ඇතුලේ ඉන්න එපා. ඒ කියන්නේ ඇයි? හේතු තියෙන නිසා රයිට් මේ කියන ඒවා කරන්න එපා. ඉච්චරයි. ඒවට හේතු තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ. මොකද හේතු කියන්නේ කිව්වොත් ඔය කට්ටිය සාමාන්‍ය මේ වීඩියෝ එක බලන්නේ නැති වෙයි. ඒ හින්දා විනාඩි 10ක් වගේ ඇතුළත මම මේ වීඩියෝ එක ඉවර කරන්න ඕන. රයිට්. එහෙනම් කියන්න ඕන මාකට් එක ඇතුළේ ඇවිල්ලා ගොඩක් කළා ඉන්න එපා අඩුම පැය භාගයකටවත් මාකට් එක ඇතුළේ ඉන්න එක අඩු කරගන්න පුළුවන් නම් දවසම මාකට් එක දිහා ඉන්න එපා මාකට් එකේ යන සිටුේෂන් එකත් එක්ක ට්‍රේඩ් එකක් කරන් එළියට යන්න හරිද එහෙනම් මාකට් එක ඇතුළේ ගොඩක්ම වෙලා ඉන්න එපා රයිට් ඔන්න පේනවා ඇති මේ මං ගහපු හොරිසොන්ටල් එකෙන් මාකට් එක නැවත රිවර්ස් වෙනවා ඉතින් කොන්ෆර්මේෂන් අරගෙන වෙන දේවලුත් එක්ක තමයි මම ට්‍රේඩ් එකක් පර්චේස් කරේ මම කිව්වා විනාඩියක් යන එකනේ මේක එයි නමුත් මම විනාඩි දෙකක් දාලා තිබුණා පේනවා එතනින් රිවර්ස් වුණා මෙන්න උඩට කැනල් එක ගැහුවා හරිද ඒ කැනල් එක ගහන්න හේතුකුත් තියෙනවා උඩට රයිට් එතකොට කියන්න ඕන මාකට් එක ඇතුලේ පුළුවන් නම් පැය භාගයක් වගේ අඩු කාලයක් ගන්න හරිද මුළු දවසම මේක ඇතුලට ඇවිල්ලා ලත වෙන්න එපා රයිට් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තමයි පාඨමාලාවට සම්බන්ධ වෙන කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් යට ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. මට පර්සනල් WhatsApp මැසේජ් එකක් දාන්න රුපියල් 8,000යි වෙන්නේ. අ කියන්න ඕන මාකට් එක ඇතුළට ඇවිල්ලා පැය භාගයක් ඇතුළත එද්දි වගේ ට්‍රේඩින් සෙෂන් එකම ඉවර කරලා දාන්න. හරිද? පැය භාගයක් වගේ ඇතුළත ඔක්කොම ඉවර කරලා දාන්න. හේතු වැඩක් නැහැ. කියන දේ විතරක් කරන්න. රයිට්. එතකොට ඔය කට්ටිය ලොස් එක නැති වෙන එක තමයි මම මෙතන මේ අඩු කරගන්න එක තමයි මම මේ කතා කරන්නේ. අපි කට්ටිය ලොස් වෙන එක. රයිට්. එහෙනම් මාකට් එකෙන් ට්‍රේඩ් අපි දැන් පැය භාගයක්නේ වැඩි බලන්න ඕනේ. ගොඩක් බලන පැයක් දාගන්න පැයකුත් අවුලක් නැහැ. නමුත් පුළුවන් තරම් අඩු ගන්නයි අපි හොරෙක්ගෙන් සල්ලි හොරකම් කරන්න යන්නේ. හරිද? හොරෙක්ගෙන් සල්ලි හොරකම් කරන්න යද්දි වැඩි වෙලාවක් ඉන්න හොඳ නැහැ. රයිට්. එහෙනම් ට්‍රේඩ් දාද්දී මෙන්න මෙතන තියෙන ස්ටේක් එක පුළුවන් තරම් ස්ටේක් එක නෙවෙයි ටයිම් එක හරිද? පුළුවන් තරම් මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් මොකද්ද කරන්න ඕනේ? ඈ මිනිත් පුළුවන් තරම් විනාඩියයි 2යි 3යි 4යි හරිද? පහකුත් වැඩි නමුත් පහක් දාගන්න. ඔය ටයිම් එක ඇතුලේ ඔයාගේ ට්‍රේඩ් ටික ඔක්කොම වින් වෙන තැනට හදාගන්න ඔයා. ඔය ට්‍රේඩ් ටික ඔයා දාන මෙතන
rise and fall purchase කරන trade ටික win වෙන තැනට ඔයා හදා ගන්න ඕන විනාඩි 5ක් ඇතුලේ trade කරන ඒවා. right. ඇයි? එහෙම කියන්නේ මාකට් එකට මුදල් එද්දී මාකට් එක යන දිශාව වෙනස් වෙනවා. අපි හිතන දිශාවට නෙවෙයි යන්නේ මාකට් එකට මුදල් දෙද්දී. ඇයි? මාකට් එකට ඕනේ අපේ ප්‍රොෆිට් එක ගන්න. අපේ ප්‍රොෆිට් එක කියන්නේ මොකද්ද? අපේ සල්ලි ගන්න තමයි මාකට් එකට අවශ්‍ය වෙන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒකයි කියන්නේ මාකට් එකට ආවා. මාකට් එකෙන් සල්ලි ගත්තා අපි මාකට් එකෙන් එළියට ගියා. එහෙනම් අඩුම විනාඩියයි 2යි 3යි 4යි 5ත් අවුලක් නැහැ. ඔන්න ඔය ඇතුලෙන් ට්‍රේඩ් එකක් අරගෙන අපි මාකට් එකෙන් එළියට යන්න අනිවාර්යෙන්ම ඕන. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. හරි. එතකොට ඔයා දාන ට්‍රේඩ් එක හැම වෙලේම එකම ඉරියව්වෙන් දානවනම් මොකක්ද එකම ඉරියව්වෙන් කියන ඔකට ඉන්ඩිකේටර් බලන්න කිසි ගැටලුවක් නැහැ. නමුත් මම ඉන්ඩිකේටර් පාවිච්චි කරන්නේ නැහැ ට්‍රේඩ් කරන්න යද්දි. මොකද අපි ඉන්ඩිකේටර් පාවිච්චි කරලා දැන් නම් ඉන්ඩිකේටර් පාවිච්චි කරන්නෙම නැහැ. රයිට් 0. රයිට් ඉන්ඩිකේටර් පාවිච්චි කරත් කිසි ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ කරන කට්ටිය කරන්න. මම මොකෝත් කියන්නේ. හරිද? මෙන්න මෙතන දාලා තියෙන විනාඩි ගාන වෙනස් කරගන්න ඕන දාන ට්‍රේඩ් එකේ ස්පීඩ් එක අනුව දාන මාකට් එකේ යන දිශාව අනුව මාකට් එකේ හැදුන කැනල් එකේ විදිය අනුව මෙන්න මෙතන තියෙන විනාඩි ගාන ඇඩ්ජස්ට් කරගන්න දාන ට්‍රේඩ් එකට කියන්නේ හැම වෙලෙම විනාඩි 2 දා යන්න එපා විනාඩි 3 හරිද? ඒ අවශ්‍ය කාල සීමාව ඔය කට්ටිය මාකට් එකේ මූවමන්ට් එකත් එක්ක මාකට් එක යන තියෙන දිශාවත් එක්ක තීරණය කරලා දාන්නේ නෑ. එකම ඉරියව්වෙන් ට්‍රේඩ් කරන්න යන්න එපා කවදාවත්ම. හොරයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟ එක රයිට්. ඊළඟ එක තමයි මොකද්ද? ඩොලර් 100ක් තියෙන ඔයාට මොකද ඒක අප් කරපුවාම මෙන්න මේ 100 ඔයා අප් කරනවා ඩොලර් කීයද? 1000ට. අන්න ඔයා දැන් ප්‍රෝ කෙනෙක්. හරිද? ඔන්න ප්‍රෝ කෙනෙක්. හරිද? මේ 100 තියෙද්දි ඩොලර් 2කින් පටන් ගත්තේ ට්‍රේඩ් කරන්න බයත් එක්ක. හරි. මේ 1000 තියෙද්දි ඩොලර් 50න් ට්‍රේඩ් කරන්නේ. ඇයි? ලොකු ගාණක් නේ ඩොලර් 1000ක් කියන්නේ. නෑ. ඩොලර් 1000ක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. ඩොලර් 1000ක් කියන්නේ හෙන්න පුංචිම පුංචි ගාණක්. ඩොලර්ස් වලින් බලවුව. රුපීස් වලින් නෙවෙයි. රයිට් පුංචිම පුංචි ගාණක් ඩොලර් 1000ක් කියන්නේ. එහෙනම් ඔළුවේ තියාගන්න ඩොලර් 100ට ට්‍රේඩ් කරද්දී අපි කීයද? ඩොලර් 2ක් දැම්මා නම් ඩොලර් 1000ට ට්‍රේඩ් කරද්දී කීයද? ඩොලර් 5ක් දාලා මොකද ස්ටේක් එක වශයෙන් ඩොලර් 5ක් දාලා ට්‍රේඩ් එකක් ඕපන් කරන්න. ඔයා ලොකු නෑ. රයිට් මේ වැරද්ද කරන්න එපා. ඔයාගේ account balance එක ඩොලර් 100 වුණත් ඩොලර් 1000 වුණත් ඒක එක අතකට ගන්න එකම මොකද්ද ස්ටේක් එකෙන් යොදවන්න. රයිට්. එතකොට ඩොලර් 1000ක් කියන ලොකු එකක් නෙමෙයි. මෙන්න ඩොලර් 5න් පටන් ගන්න ලොස්ට් එකක් ගෝ රිකවර් කරගන්න පුළුවන් ගන්නත් යොදවන්න හැම වෙලෙම. ඒකයි මම කියන්නේ. රයිට්. අන්න ඒ වැරද්ද ඔය කට්ටිය හදා ගන්න ඕන ඉස්සල්ලාම. රයිට්. ඊට පස්සේ ආයෙ මොකද්ද? ඊට පස්සේ කරන වැරද්ද කියන්න. මාකට් එකේ මොකද්ද ලේසිම? දැන් නෝමල් ලේසිම රයිස් පෝල් කරන කට්ටියන එකන්නේ අපේ ලෙජන්ස්ලා ඉන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මම දන්න කට්ටියත් ඉන්නවා. දන්න කට්ටියත් ඇති. ලේසිම වගේ සාමාන්‍යයෙන් ටචර්ස් නම් ලේසිමයි නේ. එහෙනම් මුල් කාලේ පුළුවන් නම් ටචර්ස් කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඉගෙන ගන්නකන් ටචර්ස් කරන්න. හරිද? මේ රයිස් පෝල් කියන්නේ රිස්ක් එකක්. හරිද? හයි ලෝව තියෙනවා ටචර්ස් තියෙනවා. මොකද බැරි එකේ ටච් වුණ ගමන් අපිට ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන් නේ. එහෙනම් ඒ නිසා තමයි කිව්වේ ටචර්ස් පාවිච්චි කරන්න පුළුවන් තරම් ටචර්ස් පාවිච්චි කරන්න. මොකද බැරි එක ලං කරලා අපිට 100ට එකක ප්‍රොෆිට් එකක් වුණත් ගන්න පුළුවන්. රයිට්. ඊළඟ කතන්දරේ 100ට 10ක් දවසට හොයන්න. අන්න ඒක නම් මම විරුද්ධයි. 100ට 10ට වැඩිය හොයන්න කිසිම ගැටලුවක් නැහැ. හරිද? 100ට 10ට වැඩිය හොයන්න කිසිම ගැටලුවක් නැහැ. මොකද සමහර දවසට මන් ට්‍රේඩ් කාදී 110 ඒ ලිමිට් එක පන්නලා එනවා. අපේ පාඨමාලාව ඇතුලේ ඉන්න මිනිස්සුත් ඒ වගේම තමයි 110 පන්නලා ප්‍රොෆිට් කරනවා කට්ටිය ඉන්නවා. රයිට්. 110 ප්‍රොෆිට් එක පන්නලා ප්‍රොෆිට් කරන කට්ටිය ඉන්න අපේ ක්ලාස් වල ඇතුලේ. හරිද?
ඒක කිසි ගැටලුවක් නැහැ. හරිද? කිසිම ගැටලුවක් නැහැ. 110 කියන තැන ඉන්න එපා. හරි. 110ට වැඩි ප්‍රොෆිට් කරන්න. හරිද? ඊට පස්සේ තමා අද ඩොලර් 10ක් හෙව්වනම් හෙට ඔයා ඩොලර් 20ක් හොයන්න ඕන කියලා. මොකද්ද 20ක් හොයන්න ඕන කියලා හිතන්න එපා. 20ක් හොයන්න ඕන කියලා හිතන්න එපා. හරිද? නෑ. අද 10ක් හෙව්වනම් හෙටත් 10ක් වෙන. තව දවස් 31ක් ගියත් 10ක්ම විතරක් හොයන්න. හරිද? ඔයා දවසට ගාණක් තියාගන්න. මෙන්න මෙච්චරයි. මන් ඩොලර් 20යි. හරිද? ඒ 20 හෙව්වනම් ආයෙ හවස එන්නත් එපා. ආයෙ මාකට් එක දිහා එන්න එපා. ඇයි? ආවොත් ඔයාගේ තියෙන සල්ලි ටික ලොස් වෙයි. හරිද? ඒක හොඳට ඔලුවට ගන්න. ඔයාගේ තියෙන සල්ලි ටික ලොස් වෙයි. හරිද? මාකට් එකට ආවනම් ඩොලර් 20 ගත්තා නම් ආයෙ හවසට ඒමක් නෑ මේකට. හරිද? තේ බීලා ඒමක් නෑ මේකට. ඒ දවස් එක කවර් කරා නම් ආයෙ එන්න එපා මේ මාකට් එක ඇතුළට. ඇයි කියලා අහන්න එපා. ලොස් වෙන නිසා තමයි එහෙම කියන්නේ. රයිට්? ඊට පස්සේ ආයෙ මොකද්ද? බහුතරයක් කරන වැරදි තියෙනවා. රයිට්? ඊට පස්සේ සමහර උදේ ඉඳන් හිටපුවාම පොඩ්ඩක් ඔළුව කැක්කුම් අනම්මනම් කියන. ඒ කියන්නේ මේ කලර්ස් වලට පොඩි ප්‍රශ්න තියෙනවා. රයිට්? ඒකට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන කලර්ස් පොඩ්ඩක් අර චේන්ජ් කරගන්න පුළුවන්. නෝමලි මම බලන්න සහ පොඩ්ඩක් මම මේ මූවමන්ට් එක පොඩ්ඩක් ලොකු කරන්න පොඩි කරන්න. එතකොට ඒක ගැටලුව නැති වෙයි. රයිට්? ඒ ගැටලුව නැති වෙයි. රයිට්? මෙන්න දැක්කනේ මං ගහපු හොරිසොන්ටල් එකෙන් එන්ට්‍රි එකක් ගත්තා නම් මේ මං කිව්වා මෙතනින් ආවොත් කඩාගෙන මේක පල්ලෙහාට එනවා කියලා. මෙන්න ආව දැක්කනේ. ඔය වගේ පොයින්ට් වලින් අපිට හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන් මාකට් එකේ. රයිට්? ඊට පස්සේ කරන වැරදි මොනවද? මට මතක ටික තමයි මම කියන්නේ. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි වීඩියෝස් දාන්න. රයිට්? ඊට පස්සේ කරන වැරදි. රයිට්? අපේ කියන්නේ කවුරු හරි දෙයක් කිව්වොත් මේ දේ කරන්න එපා කියලා ඒක කරන්න එපා. මොකද එයා කිසි මොකක් හරි හේතුවක් ඇතුව තමයි කියන්නේ. ඒක හොඳට ඔලුවට ගන්න ඕන. රයිට්? ඒක හොඳටම ඔලුවට ගන්න ඕන. හරිද? එතකොට මට මතක තියෙන හැටියට මම අද ටික කරා කිව්වා. එතකොට මේ එකිනෙක ඩොලර් දැන් දවසේ ප්‍රොෆිට් එක හොයලා ආයෙ එන්නේ පාරයි. රයිට්. ඊට පස්සේ අර දැන් අපි දැන් කතා කරගෙන ඉපදුණා දැන් අද 20ක් හොයවුවා නම් හෙට 30ක් හොයන්න ඕනේ කියලා දැන් මම මැනේජ්මන්ට් අනම්මනම් කියලා තියෙනවා 100 5 හොයාගෙන යන්න කියලා. ඒක කරන්න එපා. ඇයි කරන්න එපා කියන්නේ? එක්ක ඔයා ස්ටේක් එක ඩබල් වැඩි කරන්න ඕනේ මේ ඩොලර් 20 හොයන්න. දැන් අද ඩොලර් 20ක් හෙව්වා නම් හෙට 30ක් හොයන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ස්ටේක් එක වැඩි කරන්න ඕනේ. එක්ක ස්ටේක් එක වැඩි කරන්න ඕන. නැත්නම් විනාඩි ගාන වැඩි කරන්න ඕන. හරි. සෝරි විනාඩි ගාන නෙවෙයි දාන ට්‍රේඩ් ගාන වැඩි කරන්න ඕන. හරිද? ස්ටේක් එකයි ට්‍රේඩ් ගාන. එතකොට ස්ටේක් එක වැඩි කරොත් එහෙම හදිස්සිය ලොස් වුණොත් එහෙම ඩොලර් 50ක් දාලා හිටන් ඩොලර් 30ක් හොයන්න. තමන්ගේ ස්ටේක් එක ඉවරයි. හරි. එහෙනම් ඊට වැඩිය ට්‍රේඩ් දැම්මොත් එහෙම දැන් අද එකක් දාන්න ඕන නම් හෙට තුනක් දාන්න වෙනවා. එතකොට ඒක රිස්ක් එකක් නැද්ද? එහෙනම් ඔන්න ඕක තමයි කියන්නේ දවසට එක ගාණක් විතරක් තියාගන්න. එතකොට ඒ දවසේ දාන ස්ටේක් ගත්ත ඒ ගාණ, ඒ දවසට ගන්න ට්‍රේඩ් ගන්නත් ඒ ගාණ කිසිම ගැටලුවක් නැතුව අපිට මොකද්ද ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන් නේ. කිසිම ගැටලුවක් නැතුව ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. හරිද? අන්න ඒක හොඳට ඔලුවට ගන්න. හරිද? මොකද මේ වැරදිච්ච තැන තමයි මම මේ කියන්නේ. වැරදිච්ච තැන තමයි මම මේ කියන්නේ. හරිද? එහෙනම් දවසට ඩොලර් 5ක් නම් පහම යන්න කිසිම ගැටලුවක් නැහැ. මොකද මාසයේ අවසානයේ හිතන්න. අද ගැන හිතන්න එපා මාසයේ අවසානයේ ගැන හිතන්න. කොහොම වෙයිද කියලා. right. ඊට පස්සේ ටික් ට්‍රේඩින් කරන කට්ටිය චුට්ටක් පරිස්සමෙන් කරන්න. මොකද ටික් ට්‍රේඩින් කරන කට්ටිය දා චෝදනාව සෑහෙන්න තියෙන්නේ. මොකද ලොස් වෙනවා කියන එක සාමාන්‍යයෙන් දැන් මේ ඉස්සරහා තියෙන volatility 10 index එකේ සාමාන්‍යයෙන් තත්පර දෙකකට එකක් වගේ තමයි ටික් වැටෙන්නේ. එතකොට 1S මාකට් එක ඇතුලේ තප්පරයට එකක් වැටෙනවා. ඒ කියන්නේ තප්පරෙන් තප්පරයට මාකට් එකේ ටික් එකක් වැටෙනවා. right? එහෙනම් ඒක හොඳට ඔළුවේ තියාගන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ස්පීඩ් තිබ්බොත් හොඳයි ටික් ට්‍රේඩින් කරන කට්ටිය. right? ටික් ට්‍රේඩින් කරන කට්ටිය පොඩ්ඩක්
මොකද්ද සිග්නල් පොඩ්ඩක් ස්පීඩ් තිබ්බොත් හොඳයි. අනිත් එක තමයි ටික් ට්‍රේඩින් කරන ප්ලැට්ෆෝම් දෙක තුන ඕපන් කරන් ඉන්න බෑ. එතකොට තමන්ගේ මැෂින් එකත් ස්ලෝ වෙලා එහෙම ප්‍රශ්නත් එනවා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. තව මොකක් හරි ගැටලු තියෙනවා නම් මට දාන්න. මතක ටිකේ තමයි මම ඔය කිව්වේ. කට්ටිය අහන ඒවා තමයි මම ඔය කිව්වේ. අ, එච්චරයි. වෙන නම් ප්‍රශ්න මතකයක් නැහැ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වැරදි කරන්න එපා. right මේ වැරදි අනිවාර්යයෙන්ම කරන්න නම් එපා. right අනිත් එක තමයි sorry අන්තිමේටම කියනවා රෙෆරල් කිසිම රෙෆරල් එකකින් ජොයින් වෙන්න එපා. ඇයි? ඔයා ලොස් වෙන වාරයක් ගානේ රෙෆරල් කරපු කෙනාට ඩොලර්ස් යනවා. right ඩොලර්ස් යනවා. ඩොලර්ස් යනවා. right ඩොලර්ස් යනවා. ඉතින් ඒක තමා කියන්න තියෙන අන්තිම වශාවට. මොකද ඔය කට්ටිය ලොස් එකෙන් හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම වෙන්න එපා. එහෙම කරන්නත් එපා. අපරාධේ සල්ලි. ඔය කට්ටියකම සල්ලි තමයි අපරාධ වෙන්නේ. හරිද එහෙනම්? ඔය ටික විතරයි. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. ට්‍රේඩින් ජීවිතය සක්සස් කරගන්න, වින් කරන්න, ලොස් වුණා කියලා අතාරින්න එපා. දිගටම අල්ලා යන්න. දවසක් එයි ප්‍රොෆිට් කරන එදාට ඔය තිබ්බ ලොස් එකත් ඔක්කොම රිකවර් කරගෙන ප්‍රොෆිට් කිරීමේ හැකියාව ඔයාට හම්බ වෙයි. එහෙනම් හැමෝටම ට්‍රේඩින් වලින් සුබ ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු වෙනත් දවසක. එහෙනම් හැමෝටම සුබ දවසක්.